unedited මගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. දැන් මේ unedited කියලා දැම්මේ මේ කරන වීඩියෝ කිසි එකක් අපි එඩිට් කරන්නේ නැහැ. ඊළඟ එක තමයි මේ හඬ පෞරුෂයත් එක්ක මම ක්ලිප් ඔන් මයික් එකක් ඒ මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. මේ ජංගම දුරකථනයේ මේ රූගත කිරීම කරන්නේ මේක අලුත් අත්හදා බැලීමක් කරන්නේ. එතකොට මම පළවෙනි වීඩියෝ එකේදී කතා කරා නිවේදන වෘත්තියට ප්‍රවේශ වන්නට මොනවද අවශ්‍ය කියන කාරණාවන් පිළිබඳව. ඒක මම කිව්වා පාසල් දරුවන්ට තියෙන අලුත් කාරණාවක් පිළිබඳව වීඩියෝ එක ඉදිරිපත් කරනවා කියලා. ඒකෙදි මෙන්න මෙහෙම කොටසක් එකතු කරන්නට තියෙනවා මට. ඒ කොලෙත් බිම වැටලා මෙහෙම ඉන්නකොට අපේ ටිප් එක මෙහෙමයි. 10 11 12 13 ශ්‍රේණිවල දරුවන්ට තියෙනවා සමාජ සංස්කෘතික අවස්ථාවන් පිළිබඳ සැලකිලිමත් වෙමින් විවිධාකාරයේ නිවේදන කාර්යයන්හි නියැලෙමින් ප්‍රකාශන කුසලතා වර්ධනය කර ගැනීමට සිසුන්ට අවස්ථාව සැලසීම සඳහා තරගාවලියක් පැවැත්වෙනවා. මේකෙදී විනිශ්චය මණ්ඩලය බලාපොරොත්තු වෙනවා පැහැදිලි උච්චාරණය තේමාවට හා අවස්ථාවට උචිත වදන් භාවිතය පිළිබඳව සැලකිලිමත් වීම. එතකොට මේකේ මාතෘකා ගණනාවක් තියෙනවා. ඒ මාතෘකා මම කිව්වා එකින් එක ඔබට ඉදිරිපත් කරන්නම් කියලා. ඒ නිවේදන සඳහා තේමාවන්හි සංස්කෘතික අවස්ථා පිළිබඳ නිවේදනයක් තියෙනවා. ඒකෙදි උදාහරණයකට පෙරහැරක් පිළිබඳව වෙන්න පුළුවන්. ඉතින් මේ පෙරහැර පිළිබඳව නෙවෙයි ඕනම මාතෘකාවක් පිළිබඳව කතා කරද්දී අපිට තියෙන්න ඕනේ පෙර සූදානමක්. මොකද කරුණු ටිකක් එකතු කරගන්න එපයි අපි. ඒ කරුණු අවශ්‍යයි. දැන් මට ඔන්න අත්දැකීමෙන් උදාහරණයක් දෙන්න පුළුවන්. එකක් තමයි මම යෞවන සම්මාන තරඟාවලට ඉදිරිපත් වෙනකොට දිස්ත්‍රික් තරඟ, පළාත් තරඟ සහ ජාතික තරඟ වශයෙන් තරඟ කාණ්ඩ 3ක් තියෙනවා. ජාතික තරඟයේ ඇවිල්ලා තමයි මම 1988 අවුරුද්දේ ලංකාවේ හොඳම නිවේදකයා වුණේ ඒ යෞවන සම්මාන තරඟාවලියේ. ඒකේ තිබුණේ කොළඹ හේවුඩ් එක ළඟ. ඉස්සර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තිබුණ තැන. ඒකේ විනිශ්චය මණ්ඩලයත් මම මතක් කරන්න ඕනේ කෘතගුණ සිහිපත් කිරීමක් විදිහට අශෝක තිලකරත්න මහත්තයා, තිලක සුදර්මන්ද සිල්වා මහත්තයා, කරුණා තිලක හඳුවල මහත්තයා, පාලිත පෙරේරා මහත්තයා. මේ ප්‍රවීණයින් දැවැන්තයින් තමයි ඒ තරග විනිශ්චය කරන්න හිටියේ. දැන් ඒ අය අතරින් පාලිත පෙරේරා මහත්තයා විතරයි ජීවතුන් අතර ඉන්නේ. අද දවස වන විට. ඒකෙදිත් මට තිබුණ ඔය තරඟාවලියේදී මාතෘකා කීපයක් උඩ දැම්මා. දැම්මාම අපි අහුල ගන්න ඕනේ මාතෘකාවක්. ඒ මාතෘකාව අනුව තමයි නිවේදනය කරන්න ඕනේ. ඊට අමතරව තව තරගාංශ කීපයක් අවස්ථා කීපයක් තිබුණා ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන්න. ඒතකොට හඬ උච්චාරණය ගැන පරීක්ෂා කරන්න, සජීවී විස්තර කථනයක් බලන්න, ප්‍රාසංගික අත්දැකීමක් ගැන කියන්නේ වගේ තිබ්බා. දැන් ওই සජීවී විස්තර කථනයේදී මට ලැබෙන්නේ මේ පෙරහැර. තව අයටත් ලැබුණා. මට කලින් කරන අය මේ පෙරහැර පිළිබඳව නිවේදන කටයුතු කරේ මම දැන් අහවල් ස්ථානයේ ඉන්නවා. ඔන්න දැන් කුළු නැටුමක් මගේ ඉස්සරහින් යනවා කියලා සමහර අය කිව්වා. සමහර අය කිව්වා මේ මම ඉන්න තැනින් දැන් යන්නේ මේ රබන් නැටුමක්. ওই වගේ නැටුම් ගැන තමයි කිව්වේ. මම කල්පනාවෙන් ඉඳලා මම ඇල්ලුව පෙරහැරේ වෙන තැන. මෙන්න මෙහෙමයි මං එදා කරේ. බොහොම ස්තුතියි තිලක්. මම දැන් රැඳී සිටින්නේ වෙහෙරේන පූර්වාරාම රජමහා විහාරස්ථානයේ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස වාර්ෂික ඉල්මහා පෙරහැරේ කටයුතු ආරම්භ කිරීමට සියලුම කටයුතු සූදානම් වෙමින් තිබෙන අවස්ථාවක්. අතිවිශාල සදහවත් පිරිසක් මේ වෙහෙරේන පූර්වාරාම රජමහා විහාරස්ථ භූමියේ සැරිසරන ආකාරය, රැඳී සිටින ආකාරය අපට දකින්නට පුළුවන්. මෙවර ඉල්මහා පෙරහැරේ සදාතුක කරුණුන් වහන්සේ වඩමුවන මංගල හස්තිරාජයා වෙත සදාතුක කරුණු තැන්පත් කිරීමේ අවස්ථාවට තමයි අපි එළඹිලා රැඳී සිටින්නේ. මට පෙනෙනවා මේ විශේෂ පීඨිකාව මත වෙහෙරේන පූර්වාරාම රජමහා විහාරාධිපති පූජ්‍යපාද දවුලගල සංඝරත්නාභිදාන නාහිමිපාණන් වහන්සේ, ඒ වගේම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.කේ. පියදාස මැතිතුමා, මාතර මහදිසාපතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් රැඳී සිටින ආකාරය
මංගලහස්ති රාජයා විශේෂ පීතිකා වසරට පැමිණෙන මේ මොහොතේ අපිට පෙන්නවා සදාතු කරුණුන් වහන්සේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් තැන්පත් කරන ආකාරය, ඒ වගේම අනෙකුත් සම්භාවනීය අමුත්තන් මල් තැන්පත් කරමින් පුද පූජා පවත්වන ආකාරයත් දකින්නට පුළුවන්කම ලැබෙනවා. තව සුළු මොහොතකින් පෙරහැරේ කටයුතු ආරම්භ කිරීමට සූදානම්. උඩරට පහතරට සබරගමුව නැටුම් වලින් සමන්විතව ඉතාමත්ම දිගු පෙරහැරක් අද දකින්නට පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රදේශවාසීන්ට. ඔන්න ඔහොම කියලා මම පෙරහැර ගැන කියාගෙන ගියා. ඒ වගේම රජමහා විහාරස්ථානයේ වෙහෙරේන පූර්වාරාම රජමහා විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳවත් මතක් කරා. විශේෂයෙන් මෙහෙම කිව්වා මම එක වෙලාවක. අපි රැඳී සිටින මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ හරිම ආශ්චර්යමත් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නැත්නම් රෝපණය කරලා තියෙන්නේ. ඔබ දන්නවා වෙහෙරේන පූර්වාරාම විහාරස්ථානයේ යටින් තියෙන උමං මාර්ගයක්. බිත්සිතුවම් වලින් සමන්විත උමං මාර්ගයක් තියෙනවා. ඒ වගේම විශාල බුද්ධ පිළිම වහන්සේ, සමාධි පිළිම වහන්සේ නමක් තියෙනවා. ලංකාවේ විශාලතම බුදු පිළිම වහන්සේ ලෙස තමයි අපිට හඳුන්වා දිය හැක්කේ කියලා ඒ විහාරස්ථානය පිළිබඳවත් කිව්වා. ඉතින් දරුවෝනි මේ පෙරහැරක් විස්තර කරනකොට අපිට සංස්කෘතික ආభాෂය විශේෂයෙන්ම අපි කියවනේ දැන් මම කිව්ව උඩරට පහතරට සබරගමු නැටුම් කලාව. එතකොට නර්තනයකදී ඒ නර්තනය මොන නැටුම් කලාවටද අයිති කියලා අපි දැනගෙන තියෙනවා. දැන් පහතර නැටුම් සම්ප්‍රදායනෝ වඩිගපටුන එහෙමනේ. උඩරට නැටුම් සම්ප්‍රදායනෝ වෙස් නැටුම් එහෙම. ඒ වගේ නැටුම් සම්ප්‍රදායන් පිළිබඳව අපි කතා කරන්න ඕනේ. අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ පිළිබඳව අපි තොරතුරු හොයාගෙන හිටියොත් තමයි අපිට මේ හඬ පෞරුෂයත් එක්ක නොනවත්වා දිගින් දිගටම රිද්මයක් ආරක්ෂා කරගෙන නිවේදනයක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි අපේ රටේ නැටුම් සම්ප්‍රදායන් ගැන තමයි කතා කරන්නේ උඩරට පහතරට සබරගමුව කියලා. ඉන්දියාව ගත්තොත් භරත, කතක්, කතකලි, මණිපුරි කියලා නැටුම් වර්ග සම්ප්‍රදායන් තියෙනවා. ඒ නැටුමුත් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා සමහරක් පෙරහැර අවස්ථාවන් වලදී. ඒතකොට සජීවීව අපි දකින්න දේ ගුවන්විදුලි මාධ්‍යෙන් අපි කතා කරනවා නම් අහගෙන ඉන්න තැනත්තාට මනෝමය රූප මැවෙන්නට ඕනේ අපි විස්තර ਵਿਚාරයත් එක්ක. ওই ටික තමයි මම අද කියන්නේ පෙරහැරක් පිළිබඳව. අත්හදා බලන්න ගෙදරදී පුහුණු වෙන්න. නිවේදන කෞශල්‍ය වැඩි දියුණු කරගන්න කටහඬ පුහුණු වෙන්න තියෙන්නේ. ඔය ස්වරාභ්‍යාස තියෙනවානේ. ස්වරාභ්‍යාස හඬනගා කියන්න. ආරෝහණ අවරෝහණ ක්‍රමයට සාරි සාරි ගරි ගරි ගම කියලා හොඳට කට ඇරලා කතා කරන්න. පුරුදු පුහුණු වෙන්න. පුවත්පතක් ගත්තොත් කතුවැකිය හඬනගා කියන්න. ඔබේ හඬ එතකොට මේ හොඳට පොලිෂ් වෙලායි නැත්නම් තීව්‍ර කරගන්න පුළුවන්කම ලැබේ. දරුවනේ ඊළඟ පාඩමෙන් අපි ආයතවතාවක හමු වෙමු. ඔබට ජයශ්‍රී.